අයිබෝවන් දෙවන් සමයි මම කරන්න බලාපොරොත්තු වෙන දෙක දිනුවනේ ජෝතිෂ ශාස්ත්‍රය දාගන්න හැටි. කම්පියුටර් කුඩාදරේ කිව්වම ලංකා සංස්කෘතිය අනුව කේන්ද්‍රයක් හදනවා. එතකොට ඒ කේන්ද්‍රය දෛවඥ කරනවා. දෛවඥ යම් කිසි දව පිළිමත ප්‍රෝකතනයක් කරනවා. තොටි ප්‍රෝකතනයේදී දරුවාගේ තුල තියෙන හොඳ ලක්ෂණ දිනු කරගන්න තමයි මේ කේන්ද්‍රය යොදා ගන්නවා. නරක ලක්ෂණ ටික නොවන තැනට වැඩ කරගන්න. ඒ කියන්නේ නරක කියලා කියන්නේ අපලකාරී තත්ත්වය. හොඳ කියලා කියන්නේ සඵලකාරී තත්ත්වයක්, පොසිටිව් තත්ත්වයක්. නෙගටිව් පොසිටිව් කියන්නේ පල සහ අපල. හොඳ සහ නරක. කියන්නේ කේන්ද්‍රය කියලා කියන්නේ අපි සංසාරික වශයෙන් අවගේ භවයන් වල ආත්මයක් කරගන්න. පිටසාපව එලිමන්දව දක්වන සටහනක් තමයි කේන්ද්‍රය කියලා කියන්නේ. බෞද්ධ වශයෙන් අපි කර්ම විශ්වාස කරන අපි සෑම බෞද්ධයෙක්ම ඒකට කර්ම කියලා කියන කුසල දෙකක් තියෙනවා. හින්දු ආගමික කර්ම විශ්වාසය තියෙනවා. කර්ම ජෛනයන් තුලක් තියෙනවා. ඒවත් එක්ක තමයි මේ ශාස්ත්‍රීය බැඳලා තියෙන්නේ. අතන මේ ශාස්ත්‍රීය විරුද්ධාගමහාමුදුරු ගොඩක් දුරට ගමනක් ගිය ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේ නමක්. එතකොට බුදුහාමුදුරුවෝ දර්ශනය තුළ කියනවා නිර්වාණය තමයි අවසාන අපි මනුෂ්‍යයෙක් විදිහට අවසානම ඉලක්කය තමයි නිර්වාණය. එතකොට ලෞකික වශයෙන් ජීවත් වෙන්න තුන්වහන්සේ දේශනා කරලා තියෙනවා. ලෞකික මාර්ගය ඒ ජීවන මාර්ගය පෞල් ජීවිතය දරුවෝ හදාගන්න හැටි සිංහලවල සූත්‍රයේ සූත්‍රවලින් ව්‍යාකපච්ච සූත්‍රය, මංගල සූත්‍රය, වසල සූත්‍රය, පරාභව සූත්‍රය වගේ සූත්‍රවල දේශනා කරලා තියෙනවා. එතකොට මේ ජෝතිෂය යොදා ගන්න ඕනේ අර කිව්වා වගේ මේ තමන්ගේ දරුවෙක් ජන්මයක් ගන්නවා. දරුවගේ ඉන්දසාර නරක හොඳ කාලයක් නරක කාලයක් දරුවා තුළ දරුවා දක්ෂතාවයන් සංගීතයට දක්ෂද, ගණන් හදන්න දක්ෂද, චිත්‍රවලට දක්ෂද, ක්‍රීඩාවට දක්ෂයිද, දේශපාලනික අංශවලට එතකොට තව අධිකත්වය ඒ වගේ තව වෙනකින් දරුවා තුළ තියෙන සංගවිච්ච කුසලතා නිපුණතාවය හඳුනා ගන්න. ඒකට කේන්ද්‍ර පරීක්ෂා කරලා ඒ නිපුණතාව හඳුනාගෙන ඒ ඔස්සේ දරුවාට යම්කිසි මඟ පෙන්වීමක් කරන්න පුළුවන්. ඒක තමයි මේකෙදි ගන්න ඕන දේ. එතකොට දරුවාට යම්කිසි අර්ථයක් තියෙනවා, අප්‍රකාශයක් තියෙනවා. ඒකට ලෝකෙ ජීවුමයි පොඩි දියුණු ක්‍රමශීලීව වෛද්‍ය විද්‍යාව, මනෝ විද්‍යාව, ධනාත්මක චින්තනය කමිනත් විද සින්ද්‍රිය ක්‍රමයන් තියෙනවා. ඒකට ඒ සින්ද්‍රිය පාවිච්චි කරලා අසුභකාරී අප්‍රකාශ තත්ත්වයන් නොවන තරම පාදක යොදලා යම් මඩ පාත්ත ගන්නකෝ යෝනේ. මොනම හේතුවක් නිසාවත් මේ කේන්ද්‍රයට වහල් විය යුතු නැහැ. කේන්ද්‍රේ මුලින් වෙනකොට ජීවිතේට ආලෝකයක් උදා කරගන්න එක තමයි ජෝතිෂ කියන්නේ. ආලෝකය. ඒක තමන්ගේ ජීවිතේට ආලෝකයක් උදා කරගන්න තමයි මේක පාවිච්චි කරන්න ඕන. කොහොමද තමන්ගේ ඉදිරි ප්‍රවත්ම දැන් වැඩි කෙනෙක් බලනවා නම් ඉතින් අපි හිතමු විවාහයේ ඉස්සල කේන්ද්‍රයක් පරීක්ෂා කරනවා නම් මේ පෞල් ජීවිතේ එතකොට ආර්ථික තත්ත්වය කොහොමද වාස අනුගේ සෞඛ්‍ය තත්ත්වය යාන වාහන ලැබෙන විවාදවල සියලු දේවල් පිළිබඳව කලින් දැනගැනීමට හැකියාවක් තියෙනවා. එතකොට ඒවා තුළ යම්කිසි අසුබතාවය සුබඵල මුද්‍රකත්වයන් තියෙනවා නම් සුබඵල දිනු කරගන්න සුබඵල ලබා කරගන්න හැටි ජෝතිෂ විද්‍යාවෙන් වාදිනේ ජීවිතේ ඒ සුබඵල නැත්නම් ධර්මයන් ජීවිතයක් ගත පාවිච්චි කිරීම, නූතන දැනුම් පද්ධති පාවිච්චි කිරීම, ඒවත් එක්ක තමයි ජීවිතය සාර්ථක කරගන්න. ඉතින් මේ හැම දෙයක්ම මනුෂ්‍ය ජීවිතයට වැදගත් වෙනවා. ගොඩක් දෙනෙක් ඉතින් මේ විෂයට සමාව මේ විෂය විද්‍යාවක් කියලා කියනවා. මේ විෂය විද්‍යාවක් නෙවෙයි. මේ විෂය යන කේන්ද්‍ර ලක්න 12ක් තියෙනවා. ලක්න 12. ඒකට ගහනවද ප්‍රධාන වශයෙන් උපයෝග කරගන්න ඡායාග්‍රහ දෙකේ ප්‍රාසාකයට කියන ඡායාග්‍රහය ප්‍රධාන කාර්ය 7 දෙනයි. ඉතින් ඔයගොල්ලත් එක්ක තමයි කතන්දර යන්නේ. ජෝතිෂ විද්‍යාව විද්‍යාව ඊළඟට 19ක්
දශමය අපි කෙනෙක් විදිහට ලබලා ගෙවිලා යනවා. ඉතින් ඊළඟට කොට 12ක් තියෙනවා. ගෙවල් 12ක් රාශිය කියනවා, භාව කියනවා. ඉතින් ඒවත් එක්ක ඒවා තුළ 10න් පිටිමත් එක්ක තමයි මේ කතාව කියන්නේ. ඉතින් මේ හැමදේක්ම ඉතින් පාවිච්චි කරන තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්න. උදාහරණයකට එන්න ලැබුණ මනුෂ්‍ය ජීවිතේ මුල පරිම බලන දාගන්නවා. ලැබුණ මනුෂ්‍ය ජීවිතේ පරිම බලන දාගන්න මේ ශාස්ත්‍රය පාවිච්චි කරාට කමක් නැහැ. මේකට වහල් වෙන එක හොඳ නැහැ. මේක මතම එන්න ඕනේ නැහැ. මොකද සියලු දේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන තත්ත්වයට එනවා. ඒකට අපි කෙනෙක්ම මොන තරහටද කෙනෙක් රජෙක් වුණා ගන්න වුණා කොයි මට්ටමේ කෙනෙක් වුණා මධ්‍යම පාන්තිකෙක් වුණා කවුරු වුණා ඊළඟ කණයාචකෙක් වුණා කවුරු වුණත් හැම කෙනාටම අටලෝ දහමක් කරගෙන ලාභ යසායස නිත්‍යා ප්‍රශංසා දුක සැප කියන එක යනවට අට ආකාරයක කේන්ද්‍රය කියන්නේ ඔය මහා දසා අතුරු දසා විදසා ප්‍රාණ දසා සූක්ෂම දසා කියලා පහක් එවෙලාවක කරකිනවා. ඉතින් ඔය චක්‍රයක් වගේ තමයි. මේ චක්‍රයක් කරගෙන ඒක අනුව දුකක් ආවොත් සැපක් වෙනවා, සැපක් ආවොත් දුකක් දෙනවා. කන්දක් නැංගුත් පල්ලමක් දෙනවා. ඉතින් එහෙම තමයි ජීවිත ස්වභාවය. ඒකට ඒක යම් කිසි අර අසුබතාවය කෙනෙක් කියන්නේ ඔක උත්සාහයෙන් කේන්ද්‍ර උත්සාහයන මේ තමයි වරක් කලයක් පොතේ යන සාමාන්‍යයෙන් තවත් සමහරව සිත පුරුද්දක් වශයෙන් කේන්ද්‍ර බලලා ඉන්නවා උන්දකට සමහර මාසයකට වතාවක් බලලා යටින්නවා උන්දකට ඒ වගේ ඉන්නවා සමහර මොකක් හරි පොතක් කරලා දෙයක් වුණාමත් ඕක අරගෙන යනයි නැති ඕක උස්කරන දාන්න නැතුව ඉතින් ඕකෙන් බලන්න ඕනේ මේ මොකද්ද ගන්න පුළුවන් මුද ප්‍රයෝජනය මොකද්ද කියන්නේ ප්‍රයෝජනයක් කරා ඒකත් කරගෙන ලංකාවේ කොහොම සංස්කෘතික රටක් නේද මේ රටේ හැම කෙනෙක්ම ඉතින් කොච්චර මේ හේතුවාදී කියන්නේ කවුරු වුණත් ජීවිතේරාගාමික කියලා කවුරු වුණත් මේ තම කෙනෙක් මේක මේ වරෙන් හරි බලපුවයි තමයි. ඉතින් තමන්ගේ අම්මා තාත්තාලාරි අක්කලා මුත්තලාරි කවුරු හරි ඉතින් හැම කෙනෙක්ම මේවා කොහොමද බලලා තියෙන මොන කටයුත්තක් කරන නැකතක් හරි බලනවා. ඉතින් කොච්චර කරලා ගැඹුරක් හදන්න සුව වැඩක් කරන ඒ වගේ ආදි සුව වැඩ හැම එකකින් බලනවා. ඒක ඉතින් රටේ සංවර්ධනයට මිනිසුන්ගේ සංවර්ධනය තමයි පුදුපත් තමයි උදා ගන්නවා. ඒකට ලෝකෙ තුටට වඩා මේ ශාස්ත්‍ර දෙන්නේ හැමදේම කියනවා බලන්න. සමාජීය ගන්න කරනවා. ඒකට ඒවා මේ වෙනස තියෙන්නේ රාජ්‍යයන් දිනුන නිසා. ඒ රටවල් දිනුනේ සම්පර්තිතයි. ඒ රටවල් වන්දනාගාර උදාහරණයක් දෙලා තියෙන. ඒකට ඒවත් එක්ක මිනිසුන්ගේ සංවර්ධනයට සුබසාධනයට ඒගොල්ලෝ ගොඩක් වැය කරන කාලය වැය කරන්න පුළුවන්. ධනෙ වැය කරන්න පුළුවන්. ඉතින් මේ වගේ මිනිස්සු සුබසාධනේ බලනවා. අපේ රටේ වෙලා තියෙන ගොඩක් දැන්ටත් ආය ප්‍රශ්න ගොඩක් සෑහෙන. ඒකයි දැන් අලුත් ආන්දෝලනයක් තුනක් තියෙනවා. සමාජ දේවල් වලට කල් යනවා. දැන් අපහසුතාවය කියලා තියෙන එක දැන් ඉතින් මොනවද දෙයක් ඇතුළේ වෙලා තියෙනවා. ඒක අලුත් ජනාධිපතිවරයෙක් අලුත් අමාත්‍යවරයෙක් මන්ත්‍රීවරු කිසි ප්‍රශ්නයක් නැහැ. සියලු දෙනාගේම බලාපොරොත්තුව තියෙන්නේ මේ අලුත් වෙනසක්. ඒකට ඉතින් මේ ජනාධිපතිතුමාට ඒ රජයට මම හිතනවා මේ කාලේ කරන්න පුළුවන් මේක දෙයකට තරම පේසක් ගත්තයි විද්‍යාත්මක චින්තනය අදාරකුවයි වැඩි පිරිසක් ඒකට ජනමුක්තිය විශේෂ පිළිබඳ නිසා මේක වෙනස් කරොත් රට සංවර්ධනයට ආවොත් මේ රටේ තියෙන සෙනසුරුකින් නැත්නම් මේ රටේ පොඩක් සෙනසුරු බලපෑ වැඩි. එතකොට යම් කිසි විදියකින් අර සමහර අපලකාරී තත්ත්වයන් මේ සුළුදින පීඩාකාරී තත්ත්වයන් මගේ අරලා යන්න පුළුවන්කම තියෙනවා. මොකද කර්මය වෙනස් කරන්න පුළුවන් කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඒකට අපලක් වෙනස් කරන්න පුළුවන් සමහරවිට. කර්ම වෙනස් කරලාගේ කියන කර්ම කියන්නේ නේවාදයකුත් නෙමෙයි. කර්මයක් කියන්නේ අකුසල කර්ම. ඒක කුසල කර්ම දිනු කරලා තත්වල කර්ම නොවැරදෙන්න වැඩ කරනවා. ඒතර ඒවා වෙනස් කරන්න පුළුවන් ඉතින්. ඒ නිසා ඒවා වෙනස් කරන්න මේ ස්වශයෙන් ගොඩක් උත්සාහවන්ත වෙලා ධාර්මික වෙලා ජීවිතය පිළිබඳව වැටහෙන්න. තම දේ පිළිබඳව දරුවන්ට ඉතින් කුඩා කාලේ ඉඳලා දරුවන්ට පොඩ බොහොමක් දෙන්න කියලා කියන්නේ මේ හරියට මටි කුලියක් වගේ නේ බලාපොරොත්තු පැත්තට හැබෙනවා ඉතින්. එතකොට ඒ නිසා ඒ පාවිච්චියම නැන්දේ හැම ධර්මයක් පාවිච්චි කරලා හැම දෙයක් කියන දේ මොකද පාවිච්චි කරලා විශ්වයේ සංවර්ධනය වෙන්න ඕනේ. ලැබුණු මානසික ජීවිතය කියන කරකස්බා විශේෂ ආස බලනවා වගේ බොහොම දුර්ලභ දෙයක් මානසිකත්වයට මානසිකව විශේෂම සත්‍යය මේ ලෝකයේ. විශේෂම දුක්ඛය මානසිකත්වයේ කියන්නේ වාදයක් නෑ. උට කරන්න බැරි දෙයක් නෑ. කොච්චර චින්තනය කොච්චර බුරුද. ඒ කටවල ගත්තාම නිදාස් චින්තනයක් නිසා නේ ඒ කටවල දුවලා තියෙනවා අතරනරු ඒතර දෙන්න ඕනේ. සමහර කම්ම
මොනවද විපාක දෙන වෙලාවල් තියෙනවා. සමහර ඒවා විපාක නොදෙන්නත් පුළුවන්කම තියෙනවා. මේ රාජ්‍යයන් දිනුනා මේ මතක්යක් තියෙනවා. ඒ නිසා හොඳ සම්මානිත ලස්සන හොඳ දරු ප්‍රජා අනුටික වෙනස්සන හොඳ රටකට රට අනාගතේ බාර ගන්න පුළුවන් මොකකින් දරන්න පුළුවන් එතකොට විවිධ ශේෂ්ත්‍රවලට අවශ්‍ය දරුවන්ට අවශ්‍ය වෙන දරුවෝ දෙමාපිය වශයෙන් විවිධ ශේෂ්ත්‍රයන් වලට අවශ්‍ය දරුවෝ ටික බිහි කරලා දෙන තමයි කරේ යුත්තේ මොකද පිළිසක් ඉස්සරහට තව විදුන නිසා දෙන්නේ කේන්ද්‍ර දෙවියෝ කරගෙන දරුවෝ පිළිසක් බිහි කරන්න ඔබ සමග කියලා උත්සාහ කරනවා විලාකාරණය තමයි තම දරුවෝ කියලා අපිට කියන්නේ කර්මානුරූප දරුවෝ දෙකට නමුත් දරුවෝ ගේන පදනම දාන්න දෙමාපියෝ ආසාවෙන් අවශ්‍ය එතකොට එහෙම ගෙනාවු දරුවන් පිළිබඳ සමහර කේන්ද්‍ර උත්සාහ ගිලා නම් මේ දරුවගෙන් කොහොමද අර දරුවගෙන් කොහොමද අම්මට කොහොමද තාත්තට කොහොමද කියන ඉතින් අහනවා හැබැයි බුදු ධර්මයට අනුව කෙනෙකුගේ කර්මයක් තව කෙනෙකුට ගන්නත් බෑ එහෙම එකක් කියනවා ඉතින් එතකොට වෙන්න ඕනේ එහෙම නොහා ඔබට තියෙනවා මේ වශයෙන් ඔබට දුක ප්‍රබලන මේ ඔබට ඥාන දරුවෝ කියලා ඔබට මොන කීමක් යුතුයකම කරලා ඔබෙන් ජීවිත යුතුයකම වාක්‍යම වශයෙන් සූත්‍රණ ඉෂ්ට කරනවා ඒක දරුවා තුළ යම් කිසි අකුසලතාවයක් හරි තිබුණොත් ඒ කුසලතාවයේ ඔබේ යුතුයකම ඉෂ්ට කිරීම නිසා යම් ප්‍රමාණයක් කරන ඔබෙන් යුතුයකාරී අනිවාර්යෙන් ඉෂ්ට වී යුතුමයි සිනාලවා සූත්‍රය කියන්නේ සරල ත්‍රිපිටක ධර්මය කියන්නේ එතකොට ඒ වගේ ධර්ම ප්‍රකාශයක් ලබන්න පුළුවන් ඉස්ලාම් ධර්ම ක්‍රිස්තියානි ධර්ම හින්දු ධර්මය කියලා ඒ තමන්ගේ ධර්මානුකූල ජීවිතයකට බැහැ. ඉතින් අවසාන දේ තමයි නිර්වාණය. ඒ නිර්වාණය ගැන ධර්මයේ අපි හැම කෙනෙක්ම කාර්යබහුල ලෝකෙදී විවිධ දේවල් නිර්වාණය නිසා ඒවා මගර ගන්න තමයි මේ කේන්ද්‍ර බලන්නේ. කේන්ද්‍ර බලලා ඒ වගේ අපිට කරලා ජීවිතයේ ඉස්සරහට යන්න ඉතින් මේක ගතකින් පුදුම ශාස්ත්‍රයක් වෙන්න. මේ සමාන දේවල් පිළිබඳව අරමකට කියන්න පුළුවන් දේවල් තියෙනවා. මේකට කරන්න බැරි දේවලුත් මේකත් දැනගන්න. මේක සම්භාවිතාවක් කියලා වෙනවා. ගොඩක් සම්භාවිතාවක් කියන පාවිච්චි වෙනවා. මේකට කරන්න බැරි දේවලුත් තියෙනවා. කරන්න පුළුවන් දේවලුත් තියෙනවා. කොහොමදත් මේක දොස් ආශ්‍රදා ගන්න බෑ. මේක න්‍යාය ධර්ම පහකට ගත්තොත් ඒ න්‍යාය ධර්ම පහෙන් කම්ම න්‍යායයට තමයි මේ කයිත වෙන්නේ. ඉතින් අපි ඉදිරියටත් තමයි කතා කරමු. සියලු දෙනාට දරුවන් සරණ ලස්සන ශ්‍රී ලංකා පොසත් රටක ලස්සන ජීවිතයක් උදාහරණ අවශ්‍ය. ද පදනමක් හැදලා ශ්‍රී ලංකා වගේ මාතෘභූමිය දිගින් දිගට සංවර්ධන තත්ත්වයට ආර්ථික සමාජීය සංස්කෘතික මානසික හැම අතින් මුල්ලා යුගත් පිරිසක් මුළු ලෝකයේ ශ්‍රේෂ්ඨකත්තු දැනුගත්තයි හොඳ යහපත් මිනිසුන් රටක් බවට ශ්‍රී ලංකා පත්තම දකින්න වගේ තම පරමාර්ථය. Bersama Dr. Wan Sar.